2025 level 10 වෙනි කිරි ප්‍රශ්න. එයාද කියනවා මෙහෙම. sin theta රින මූල 3යි. cos theta යන්න. cos theta යන්න r sin theta රින alpha ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා කියනවා. r බිඳුවට විශාලයි. r බිඳුවට විශාලයි කියන ඒ වගේම බිඳුවට විශාලයි alpha අංශක 90කට වඩා අඩුයි කියනවා. නම් මෙයා අපිට පුළුවන් මේ විදිහට ලියන්න. මෙයාගේ සංගුණක එකයි. මෙයා a sin theta ගන්න b cos theta ආකාරය. මෙයාගේ සංගුණක එකයි. මෙයාගේ මූල 3යි. එකේ වර්ගය දැන මූල 3ේ වර්ගය ගත්තොත් 3යි 1යි 3යි 4යි මෙහෙම වටුණා. වර්ගයේ වර්ගමූල අපි දන්නවා ඒක. එතකොට මෙතන එක දන්න 3ගේ වර්ගමූල ගන්න. එතකොට 1යි 3යි එක දුන්නාම 4යි. 4ේ වර්ගමූල 2යි. එයාගේ සංගුණ වල වර්ග දෙක වර්ගමූල බෙදා. එතකොට වැරද්දක් කරන්නේ වැරද්ද නිවැරදි කරන්නේ. මොකද කරන්නේ මෙතන දෙකෙන් ගුණ කරලා. දැන් ආයෙ මෙයාමයි එන්නේ. එහෙනම් 2යි භාගය කියන්නේ පෙන්නන්න තියෙන්නේ r පෙන්නන්න තියෙන්නේ r sin theta රින alpha නේ. ආයෙ නිසා මෙතන sin වල ලියා ගන්න. මෙතන cos වෙනවා නම් cos i බෙදීම 3යි sin theta රින. මෙයාට ගත්ත හැකි sin 60 කියලානේ. cos theta. එහෙනම් 2යි දැන් මේක අපිට තේරෙන විදිහට මෙහෙම ලියාගත්තොත් දෙපැත්ත මාරු කරලා අපිට මෙතන ලියන්න පුළුවන්. මෙයා වෙනුවට ලියන්න පුළුවන් කොහොමද? sin theta රින පරිබෙදීම. මෙයා ප්‍රසාර න්‍යාය ප්‍රසාරණ කරන්නේ මේක. හරි. එහෙනම් අපිට මෙයා එනවා කොහොමද? r sin theta රින alpha. ඒ කියන්නේ මොනිසා r කියන්නේ කවුද? 2යි. alpha කියන්නේ පරිබෙදීම 3යි නේ. ඊළඟ මොකද කියන්නේ? එනයින් sin theta රින මූල 3යි cos theta. අපි මෙයා y කියලා හිතමු. මෙතන මොනවා y කියලා දාගන්න. මෙතනින් අපි ලියමු y සමානයි sin theta රින sin theta රින y සමානයි sin theta රින මූල 3යි cos theta කියලා හිතුවා. මෙතනදී වෙන මෙයාව අවම වෙන. thetaගේ අගයන් තමයි අහන්නේ. thetaගේ අගයන් සොයන්න කියලා කියන්නේ. එහෙනම් මෙතනදී මෙයා වෙනුවට දැම්මට කියන්න පුළුවන් කවුද? මෙයානේ. 2යි sin theta රින y බෙදීම 3යි. now y බෙදීම 2 සමානයි sin theta රින y බෙදීම 3යි. එහෙනම් අපි දන්නවා sin ගේ අගේ පරාසය පවතින්නේ ඕනෑම sin අනුපාතයක ඍණ 1යි ධන 1යි අතර. ඒ නිසා ඍණ දෙකට වඩා විශාලයි y අඩු ධන දෙකට වඩා. ඒ කියන්නේ මෙයාගේ අවම වෙන්නේ y අවම වෙන්නේ ඍණ දෙක. y අවම වෙන θ යගේ පරාසය තමයි අහන්නේ. θ තමයි අහන්නේ. ආයෙනම් මෙතන y කියන්නේ ඇත්තටම කවුද? sin theta රින 2යි sin theta රින පයි බෙදීම 3යි සමානයි කියන්නේ. ඒකට දෙකක්ම බෙදලා දැම්මොත් sin theta රින පයි බෙදීම 3 සමානයි ඍණ 1. ඒ කියන්නේ මෙතන ලියන්න පුළුවන් sin ඍණාංශ 90යි sin theta රින පයි බෙදීම 3යි. now අපි ලියන්න පුළුවන් මේ විදිහට theta රින පයි බෙදීම 3 සමානයි. කවුද? n5 ධන ඍණ 1 n වෙනි බලය වතාවක් ඍණ පයි බෙදීම. අනේ පයි මේ ඉස්සර හැටක් වෙන ඍණ 1 n වෙනි බලය වතාවක් පයි බෙදීම. ඒකයි theta රින පයි බෙදීම. 3යි theta කියන්නේ නම් n5 ඍණ 1 n වෙනි බලය වතාවක් පයි බෙදීම. දෙක ධන පයි බෙදීම. නම් n ගේ විඩාකාරකයන් සඳහා මෙහාට එන ටික දාලා ගියන් ටික ලබා ගන්න පුළුවන්. පැහැදිලිද?